චන්ද්‍රයේගේ බලයේ උපරිම තියෙන ශ්‍රී ලංකා භූමිය දකුණු පළාත විදියට තමයි අපි අඳුරගෙන තියෙන්නේ. ශිව මුරුගන් මාර්ගයේ කතරගම දිය නවතින්නේ චන්ද්‍රයේගේ බලයේ උපරිම තියෙන තැනක. වේලාව උදේ මවල දුන්න දවස තමයි තයි පූසම් කියලා කියන්නේ. පෙබරවාරි මාසයේ 1 වෙනිදා යෙදෙන්නේ. වේලාව උදේ නිර්මාණය වෙච්ච දවසේ කතරගම භූමියේ තමන්ගේ අභිමතාර්ථ ප්‍රාර්ථනා සිද්ධ කරගන්නත් කතරගම දෙවියෝ වෙනුවෙන් පුද පූජා කරන්නත් කදිම සහ තමන්ට ආධ්‍යාත්මික බලය කදිමට හසුරුව ගන්න පුළුවන් තැනක් වේ. නැවත නැවත එක් යුගයන්ට ලෝකේ ධර්ම විනය ආරක්ෂා කරන්න පිට පිනට පහළ වෙච්ච දෙවි කෙනෙක්. ඕම් නමः ශිවාය. ශිවාය නමः ඕම්. අද අපි කතා කරනවා රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ නාමකරණයට ලක් වෙච්ච හේතුව. අපි කවුරුත් දන්නවා ස්කන්ධ කුමාර නැත්තම් මුරුගන් දෙවියෝ කියලා කියන්නේ රුහුණට අධිපති දෙවියෝ. එහෙම කිව්වට රුහුණටම අධිපති කියලා අපි එහෙම නිර්වචනය කරාට බ්‍රහ්මාණ්ඩ බ්‍රහ්ම ලෝකවල ප්‍රධාන සේනාධිපති නායකයෙ විදියට ඉන්නේ අපේ ස්කන්ධ කුමාර කතරගම දෙවියෝ. කතරගම දෙවියොන්ට රුහුණට අධිපති දෙවියෝ කියලා කියන්න පුළුවන් සාධකයක් කාරණයක් අපේ ගවේෂණය ඇතුලේ තොරතුරක් විදියට අපි හොයලා බැලුවා. අපි රුහුණට කියනවා රෝහණ දේශය කියලා. රෝහණ කියන එකේ තේරුම රෙහෙන කියන නක්ෂත්‍රයට අදාළව තමයි. මගේ කලින් වීඩියෝ වලත් මම කියලා ඇති උත්පල වර්ණ මහා විෂ්ණු දෙවිහාමුදුරුවෝ නිල්වන් උපුල්වන් දෙවිහාමුදුරුවෝ විදියට අඳුනගත්ත නක්ෂත්‍රයේ හේතුව. දැන් රුහුණ කියන එකේ තේරුමක් විදියට අරුතක් විතර නිරුක්තියක් කඩාගෙන අපිට එළියට ගන්න පුළුවන් නම් ඒකේ කියනවා ඒ කියන දේ එළියේ අපිට තේරුම් ගන්න පුළුවන් කොටස තමයි රුහුණ කියලා කියන්නේ රෙහෙන කියන විදියට. රෙහෙන කියලා කියන්නේ රෝහණ කියන එක. ඉතින් රෙහෙන කියලා කියන්නේ නක්ෂත්‍ර 27න් තියෙන චන්ද්‍රයට සම්බන්ධ ප්‍රධාන බලය පවතින නක්ෂත්‍රය. ඒ කියන්නේ නැකත. චන්ද්‍රයේ බලය උපරිම විදියට වෘෂභ රාශියට වගේ රාශි 12න් චක්‍රයෙන් වෘෂභ රාශියට චන්ද්‍රයේ බලපෑම එනකොට උපරිම බලය දෙනව නම් ඒ රෙහෙන නක්ෂත්‍රය තමයි එන්නේ. එතකොට චන්ද්‍රයේ බලය උපරිම තියෙන ශ්‍රී ලංකා භූමිය දකුණු පළාත විදියට තමයි අපි අඳුරගෙන තියෙන්නේ. චන්ද්‍රයේ බලය, චන්ද්‍ර බලය උපරිම තියෙනවා. ඒ කියන්නේ චන්ද්‍රය සම්බන්ධ වෙන්නේ නක්ෂත්‍ර යෝගවල, කුණ්ඩලිනී යෝගවල සම්බන්ධ වෙන්නේ ආධ්‍යාත්මික උපරිම බලය තියෙන තැනට. මේකට එක උදාහරණයක් විදියට දකුණු පළාතේ කොහේ හරි තැනක චන්ද්‍රකාන්ති පාෂාණය මූන්ස්ටෝන් කියන එක වැඩිපුරම මිහිදන් වෙලා නිර්මාණය වෙලා තියෙන තැන දකුණු පළාතේ තැනක වෙන්න පුළුවන්. මම ඒකටත් උදාහරණයක් විදියට අපි අරගන්නවා චන්ද්‍රකාන්ති පාෂාණය කියලා කියන්නේම චන්ද්‍රයේ බලය එකතෙන් කරන්න පුළුවන් තැනක්. වඩදිය බාදිය වගේ චන්ද්‍රයේ බලය එකතෙන් කරන්න පුළුවන් තැනක්. ඉතින් රෝහණ දේශය කියලා කියන්නේ චන්ද්‍රයේ බලය උපරිම එහෙනම් රෙහෙන කියන නක්ෂත්‍රයට අදාළව ආපු නිරුක්තියක් විදියට තමයි අපේ ගවේෂණය ඇතුළේ අපි කාරණයක් හොයාගන්නේ. එතකොට චන්ද්‍රයේ බලයේ උපරිම තැන ස්කන්ධ කුමාර කතරගම දෙවිහාමුදුරුවෝගේ වේලාවුදය සම්බන්ධ කතා පුවතක් එනවා. ඉතින් දේශාංශ 81 වගේ කෛලාස් ඉඳලා කතරගමට දක්වා දේශාංශ අක්ෂර රේඛාවේ එකම රේඛාවක පිහිටි තැන් දෙකක් විදිහට කෛලාස් සහ කතරගම අඳුර ගන්නවා. එතකොට කෛලාස් ඉඳලා කතරගම කෛලාස් කියලා කියන්නේ කවුරුත් දන්නෝ ශිව මහා දෙවියන්ගේ ගෙදර නැත්තම් නිවහන මහා දෙවියන්ගේ අපි පාර්වතී මෑණියෝගේ ගණ දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ නිවස විදියට තමයි අපි අඳුරගන්නේ. එතකොට මවුන්ට් කෛලාස් වල කෛලාස්චාරී ගෝවර්ධන ත්‍රිශූලං කියලා කියන්නේ කෛලාසය තමයි වාසය ස්ථානය කරගෙන තිබුණේ. කෛලාසය ඉඳලා කතරගමට කතරගම දෙවියෝ එනවා. ඒ එන්නේ එකම ඒකරේඛීය මාර්ගයක නොවුනත් ආධ්‍යාත්මික වශයෙන් අඳුර ගන්නවා ශිව මුරුගන් රාස්තා නැත්තම් ශිව මුරුගන් රෝඩ් නැත්තම් ශිව මුරුගන් මාර්ගය කියලා. ශිව මුරුගන් මාර්ගයේ කතරගම දිය නවතින්නේ චන්ද්‍රයේ බලයේ උපරිම තියෙන තැනක. ඉතින් රුහුණු දේශය කියලා කියන්නේ රෝහණ කිරණ
අර්ථයට රෝහණ කියලා කියන්නේ රෙහෙන කියන නක්ෂත්‍රයට. එතකොට චන්ද්‍රයාගේ මම කලින් කිව්වා උෂම රාශියට බලය යෙදෙන වෙලාවේ තමයි ඒ උපරිම චන්ද්‍රයාගේ බලය තියෙන්නේ. එතකොට මේ චන්ද්‍රයාගේ බලය උපයෝග කරගෙන තමයි අපි මේ නැකස් ශාස්ත්‍රය කරන්නේ. එතකොට අපි යම් සිද්ධියකට අපිට අදහසක් ගන්න පුළුවන් කතරගම දෙවියන්ගේ ආගමනය තුල නැකත් සම්බන්ධව නිරුක්තියක් අපිට ගන්න පුළුවන් කියලා. මම තවත් ඒක විග්‍රහ කරගන්නවා. දැන් අපිට අනාගතේ දිනයක් යෙදෙනවා තයිපූසම් කියලා. තයි කියලා කියන්නේ දෙමළ කැලෙන්ඩරේ නැත්තම් දෙමළ පංචාංගයේ හැටියට සූර්ය මාසයේ පළවෙනි මාසය. ඒක ජනවාරි 15යි පෙබරවාරි 15 අතර තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් අපි ජනවාරි පෙබරවාරි මාර්තු කියන වගේ දකුණු ඉන්දියාවේ හින්දු ක්‍රමයට තයි මාසය කියලා කියන්නේ ජනවාරි මාසය. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා ඉඳලා දවස් 15ක් අතෑරෙන්නේ කියලා. ඒකට හේතුව තමයි සූර්ය මාසයක් එන්නේ සූර්යයා තමන්ගේ රාශිය මාරු වෙලා තමන්ගේ රාශියෙන් රාශියට ගමන් කරන අවස්ථාවේ දින 30 තමයි ඒකට යොදාගන්නේ. ඒක නිසා තමයි කතරගම දෙයියෝ කාර්තික මාසයේ රවි වෘශ්චිකයට ආවට පස්සේ තමයි කතරගම දෙවියන්ගේ කාර්තික පෙරහැර ඉල්මහා මංගල්‍ය සිද්ධ කරන්නේ. ඒ වගේ තයි මාසය කියලා කියන්නේ සූර්යාගේ පළවෙනි ආගමනය සිද්ධ වෙන මකර සංක්‍රාන්තියත් එක්ක එන්නේ. උත්තරායනය දිව්‍යමය බලය හේවත් සූර්යාගේ බලය පෘථිවියේ ඉහළ කොටසට එනවා කියලා ගමන් කරනවා කියලා අර්ථකථනය කරනවා. එතකොට තයි මාසයේ අපි තයි පොංගල් කියලා ගන්නෙත් ඒ සූර්යගේ උත්තරායන ගමන් මාර්ගයේ ආරම්භ දවස එදා ඉඳලා පෙබරවාරි 15 විතර වෙනකම් මේ තයි මාසය තියෙනවා. එතකොට තයි මාසයේ පූසම් කියලා කියන්නේ අපිට නිර්වචනය කරන අරුතන විදියට අපි නක්ෂත්‍ර සිංහල ක්‍රමයට පුෂ නැකත තමයි යෙදෙන්නේ. එතකොට තයි මාසයේ පුෂ නැකත යෙදෙන තැන තමයි දිනය තමයි ඒ බලය තියෙන්නේ. එතකොට ඒක කතරගම දෙයට මොකක්ද තියෙන විශේෂය? ඇයි මේ ලෝක ව්‍යාප්ත මුරුගන් බැතිමතුන් තයිපූසම් කියලා ඇයි මේක අදහන්නේ? ඇයි මේක දිවි හිමියෙන් රකින්නේ මේ නක්ෂත්‍රය? ඇයි පළනිමලය වගේ තැනක බටුකේව් වගේ තැනක ඇයි මේ දිනය සමරන්නේ? කතරගම දෙවියන්ගේ අතේ අපි කවුරුත් දැකලා තියෙනවා බෝකොලයක හැඩති ආයුධයක් තියෙනවා. අපි කවුරුත් දන්නවා ඒක වේලායුධය කියලා. අන්න ඒ වේලායුධය පද්මාසුර කියන අසුරය විනාශ කරන්න පාර්වතී මෑණියෝ කියන්නේ කතරගම දෙවියන්ගේ අම්මා තමන්ගේ අම්මා යුද්ධයට යන්න කලින් තමාගේ ශරීරයේ ඇතුළත තිබෙන ශක්තියෙන් මවල දුන්න ආයුධය විදියට තමයි ඒ වේලායුධය සඳහන් කරන්නේ. එක උලක් තියෙන ආයුධයක්. ඒ කියන්නේ ශූලම් කියන එකක්. එතකොට පුෂ නැකත සම්බන්ධ වෙලා තියෙන බ්‍රහස්පතිට. බ්‍රහස්පති කියලා කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නෝ වඩි වේලා ඥාන වේලා කියලා කතරගම දෙවියන්ට බොහෝ නම් කතා ගන්නවා වේලායුධය සම්බන්ධව. එතකොට ඥාන වේල් කියලා කියන්නේ මේ බ්‍රහස්පතිගේ නක්ෂත්‍රයට දාලා ගුරුකාරකත්වය වෙනුවෙන් එන දෙයක්. කතරගම දෙවියන්ගේ වේලායුධයේ කොටස් තුනක් විතර අපි සාමාන්‍යයෙන් අඳුර ගන්නවා වජ්‍ර වේල් කියලා, වීර වේල් කියලා, ශක්ති වේල් කියලා. වජ්‍ර වේල් කියලා කියන්නේ ඉන්ද්‍ර දෙවියන්ගේ අතේ තිබිච්ච වජ්‍රය තමන්ගේ ශක්තිය වෙනුවෙන් යොදාගත්ත වජ්‍රය කතරගම දෙවියන්ට ප්‍රදානය කරනවා. ඒ අසුරයන් වෙනුවෙන් යුද්ධ කරන්න. එතකොට ඒක වජ්‍ර වේල් වෙනවා. වීර වේල් කියලා කියන්නේ පද්මාසුර විනාශ කරන්න කතරගම දෙවියන්ගේ ශක්තිය යොදලා ඒක ප්‍රකාශිත ආලෝකයක් විදියට තමයි යන්නේ. ශක්ති වේල කියලා කියන්නේ තමන්ගේ අම්මා දණ්ඩ ආයුධයක් විදියට දණ්ඩයක් විදියට ලබා දුන්න වේලායුධය. ඉතින් ඔය වේලායුධේ මවල දුන්න දවස තමයි තයිපූසම් කියලා කියන්නේ. ඉතින් කතරගමට මොකද්ද තියෙන වැදගත්කම? අපි කතරගම අඩවිය අඳුර ගන්නවා සූරකොට්ටන් කියලා. සූරකොට්ටන් කෙනගේ තේරුම තමයි පද්මාසුරගේ විනාශය සිද්ධ කරේ කතරගම දේව අඩවියේ විශ්වයේ ආකාශීය තැනක කියලා. ඒක මහ පොළොව වෙන්නත් පුළුවන්. අන්තරීක්ෂ බලයේ තියෙන තැනක වෙන්නත් පුළුවන්. ඉතින් තයිපූසම් කියන එක වැදගත් වෙන්නේ ලංකාවේ අපිට විතරක් නෙවෙයි ලෝකෙට වුණත් වැඩිපුරම ඉන්දියන් හින්දු ස්ථානවල තමයි මේ නක්ෂත්‍ර යෝගය සමරන්නේ. ඉතින් කතරගම දෙවියෝ වෙනුවෙන් එන බැතිමතුන්ට මේ දැනුවත් කරනවා තයිපූසම් කියලා පෙබරවාරි මාසයේ 1 වෙනිදා මගේ මතක හැටියට යෙදෙන්නේ
තයිපූසම් තියෙන දවසට කතරගමට ඇවිල්ලා බැතිමතුන් වෙනුවෙන් යෙදෙන දිනය සමරන්න කියලා කතරගම දෙවියන්ගේ වේලාවුදය ගැන මම ඊට පෙරත් මගේ දේශනවල මගේ YouTube එක හරහා දැනුවත් කළා දිනවා. වේලාවුදයට වැන්දත් එකයි කතරගම දෙවියන්ගේ රූපෙට වැන්දත් එකයි. ඉතින් කතරගම දෙවියන්ගේ රූපය උදාහරණයක් විදියට කතරගම අපේ රුණු මහා කතරගම දේවාලයේ වල්ලි තේවානි සමේද ශ්‍රී සුබ්‍රමණ්‍යන් ස්වාමී විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ බිරින්දෑවරුන් දෙදෙනෙක් මැද ඉන්න කතරගම දෙවියෝ විදියට තමයි තියෙන රූපයක් විදියට. මුරුගන් අවතාරය සම්බන්ධව පිළිරූ තියෙන්න පුළුවන්. නල්ලුවර වල ප්‍රධාන රූපය විදියට වේලාවුදය රත්තරන් වේලාවුදයක් තමයි වන්දනාමානය කරන්නේ. ඉතින් බොහෝ හින්දු බැතිමතුන් මේ කාරණය දන්නවා වේලාවුදයට වැන්දත් එකයි කතරගම දෙවියන්ට වැන්දත් එකයි. එතකොට වේලාවුදේ නිර්මාණය වෙච්ච දවසේ කතරගම භූමියේ තමන්ගේ අභිමතාර්ථ ප්‍රාර්ථනා සිද්ධ කරගන්නත් කතරගම දෙවිය වෙනුවෙන් පුද පූජා කරන්නත් කදිම සහ තමන්ට ආධ්‍යාත්මික බලය කදිමට හසුරුව ගන්න පුළුවන් තැනක් වේවි. ඉතින් අපි මීට පෙරත් අපි තවත් නක්ෂත්‍ර ගැන කතා කරා. කතරගම දෙවියන්ට සම්බන්ධ තව නක්ෂත්‍රයක් තියෙනවා. වෛසාඛ්‍ය මංගල වෛසාඛ මංගල්ලේ කියලා කියන්නේ විසානයක තේදෙන දවස. දකුණු ඉන්දියානු ජන කොට්ටාස විශ්වාස කරනවා වෛසාඛ්‍ය මංගල්ලේ ඒ කියන්නේ විසානයකට කතරගම දෙවියෝ උත්පත්ති ලැබූ දවස කියලා. ඉතින් කතරගම දෙවියන්ට අසුර සේනාධිපති විනාශ කරලා සුර සේනාධිපති තනතුර දේව සේනාධිපති තනතුර ලබා දුන්නේ කාර්තික නක්ෂත්‍රය කියලා. ඉතින් කතරගම දෙවියෝ මම කලින් සඳහන් කරා විදිහටම චන්ද්‍රයේ බලයේ යෙදෙන කතරගම පුදබිමේම කතරගම දෙවියන්ගේ චන්ද්‍රයේ බලයේ යෙදෙන නැකත් වලට අදාළව තමයි මේ ආධ්‍යාත්මික බලය ගොඩනැගලා තියෙන්නේ. ඉතින් ගොඩක් තැන්වල කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආධ්‍යාත්මික බලය ගැන කතා කරන්නේ නැහැ. නමුත් කතරගම දෙවිය කියලා කියන්නේ ආධ්‍යාත්මික නගරයක ආධ්‍යාත්මික පුදුබිමක ස්ථානයේ භූත ශක්තියක් ලබා දුන්න දෙවි කෙනෙක්. ඉතින් කතරගම දෙවියෝ ධන සම්පත් සෞභාග්‍ය නිරෝගීකම සියලු දේ ලබා දෙන අතර ඥානය නුවණ ලබා දෙන අතර ආධ්‍යාත්මික බලවේගෙත් මේ කලියුගේ තමන්ට දැක ගන්න පුළුවන් තමන්ට ශරීරයට තමන්ගේ මනසට තමන්ගේ විඥාණයට දැක ගන්න දැනගන්න පුළුවන් දෙවි කෙනෙක් විදිහට තමයි කතරගම දෙවියෝ අපි අඳුරගෙන තියෙන්නේ. ඉතින් කතරගම දෙවියෝ මුරුගන් කියලා අවතාරයෙන් ඉන්න බාලමුරුගන් ස්වරූපය කතරගමට ඇවිල්ලා තියෙන්නේ. කතරගම දෙවියෝ ස්කන්ධ කුමාර විදියට හඳුන්වනවා. එතකොට එක එක බෞද්ධ ආගමික පොත්පත්වල ලියලා තියෙන සුබ්‍රමණ්‍ය ස්වාමී කියලා කියන්නේ කිරිවෙහෙර ආරක්ෂා කරගනිමින් ඉන්න අපේ කතරගම දෙවි හාමුදුරුවෝ කියලා. ඉතින් බෞද්ධයන්ට කතරගම දෙවියෝ කියලා කියන්නේත් දුටුගැමුණු රජතුමාට ජියෝමාලි තොටුපොළේදී හම්බ වුණ අසුරයන් නසනෝ වගේම එලාර කියන රජ කෙනෙක්ගේ අධර්මික පාලනය නැති කළා ධර්මය පාලනය කරලා දෙන්න අර ක්‍රිෂ්ණ දෙවියන් කියන වගේ සම්භවාමි යුගෙන් යුගේ කියලා නැවත නැවත එක් එක් යුගයන්ට ලෝකේ ධර්ම විනය ආරක්ෂා කරන්න අපිට පිනට පහළ වෙච්ච දෙවි කෙනෙක්. ඉතින් කවුරුත් කතරගම දෙවි හාමුදුරුවෝ ගැන ආසාවෙන් ආදරෙන් වන්දනාමානව කරන වගේම මේ රහස් දේවල් රහස්‍ය දේවල් පුරාතන සනාතන දේවල් දැනගන්න ආස ඇති කියලා තමයි අපි මේ අද වීඩියෝ එක ගේන්නේ. එහෙනම් නැවත දවසක හම්බෙමු. ඕම් නමः ශිවාය. ශිවාය නමः ඕම්.